දිවෙන හරහා නිර්තදිග මෝසම තමයි තවදුරටත් ක්‍රියාත්මකව පවතින්නේ. මේ දිනවල වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් තියෙනවා. ඕනම සංදි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම ඕතුශීල්. අද දිනේ ගත්තොත් පස්නාහිර සබරගමුව වයඹ පළාත් ඒ වගේම මහනුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒවම දිවෙනේ අනුකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාල්ගුණ තත්ත්වයක් තමයි පවතින්නේ. මේ කාල්ගුණ තත්ත්වයත් සමග විශේෂයෙන් දිවෙනේ නැගෙනහිර පළාතේ මිනිස්සිරුවට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පවතීයයි අපි අපේක්ෂා කරන විශේෂයෙන් ගත්තොත් මඩකලපුව අම්පාර සහ මොනරාගල වගේ දිස්ත්‍රික්කවල අද දිනේදී මිනිස්සිරුවට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ මට්ටමක පවතීයයි බලාපොරොත්තු වෙනවා. මේ නිසා මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපෙත් පවතී කියන එක විශේෂයෙන් අඩු කාලගුණ තත්ත්වයක් එක්ක මේ උණුසුම දැනෙන උණුසුම තරමක වැඩිවීමේ හැකියාවක් ඉදිරි දින කිහිපෙක පවතිනවා. ඒ වගේම දැනට ගත්තොත් එල්නිනෝ තත්ත්වයේ බලපෑම ගෝලීය වශයෙන් එල්නිනෝ තත්ත්වයේ බලපෑම මේ වුණට පවතින එල්නිනෝ තත්ත්වය දැන් ආරම්භ වෙලා තිනවා පැසිෆික් සාගරේ. තවමත් ඒක දුර්වල එල්නිනෝ මට්ටමක පවතින්නේ. නොවැම්බර් දෙසැම්බර් වගේ මාස වෙනකොට මේ තත්ත්වය සාමාන්‍යයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින මේ වුණට පවතින ගෝලීය අනාවැකිත් සමග ඒ නිසා ඒ අනුව අපි අපේ ඉදිරි කාලගුණ අනාවැකිය යවත් කලින් කිරීමට අපේක්ෂා කරනවා.